ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ස්ටඩි විත් මී YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකත් එක්ක යොදවනවා හැම දිනම සාදරයෙන් පිළිගන්නවා නාලිකාවට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මෙවර ලකුණු මට්ටම් වල අඩු කිරීමක් සම්බන්ධයෙන් යන කටකතාව සම්බන්ධව ඔයාලට වැදගත් වන තොරතුරු කිහිපයක් ගැන වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකෙන් comment එකක් දාන්න. මම ඔයාලට reply කරනවා. මේ පාරේ A level ලියපු ළමයි ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි එයාලට A level වලට academic ගන්න තිබුණු කාලේ අඩුයි වගේම එයාලට papers අමාරුයි කියන එක. ඒකත් එක්කම ඔයාලට ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ පාරේ A level result වල A1 B1 C1 වගේම S1 ලකුණු මට්ටම් අඩු වේද කියන එක. ඒකට උත්තරයක් විදිහට ලකුණු මට්ටම් අඩු කිරීම සම්බන්ධව ඔයාලත් අහලා ඇති සමහර අවුරුදුවලදී සමහර සබ්ජෙක්ට් වලට C1 S1 වගේ ලකුණු මට්ටම් අඩු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රිසිස් කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් වල S1 35න් දෙන්න තිබුණු එක 30ට අඩු කරලා තියෙනවා. මෙහෙම ලකුණු අඩු කිරීමට හේතුව තමයි ඒ ලකුණු මට්ටමෙන්ම ලකුණු නිකුත් කරොත් ෆේල් වෙන ළමයිගේ ප්‍රතිශතය වැඩි නම් ලකුණු මට්ටම් අඩු කරනවා. එහෙම ලකුණු අඩු කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මෙයාලා අවසානට ගන්න මීටින් එකේදී. එතනදී මේ ප්‍රමාණ වලින් ලකුණු මට්ටම් 90 ප්‍රතිඵල නිකුත් කළොත් එම වර්ෂයේ තුලදී කී දෙනෙක් A පාසස් ගන්නවද, කී දෙනෙක් B පාසස් ගන්නවද, කී දෙනෙක් C පාසස් ගන්නවද වගේම කී දෙනෙක්ට S පාසස් ලැබෙනවද කියන එක තීරණය කරනවා. අන්තිමේදී යාලා එම දත්ත පදනම් කරගෙන තමයි මේ අවුරුදු ලකුණු මට්ටම් වල අඩු කිරීමක් සිදු කරනවාද කියලා තීරණය කරන්නේ. බොහෝ දුරට ගොඩක් අමාරු සබ්ජෙක්ට් වල ලකුණු මට්ටම් වල අඩු කිරීමක් සිදු කරනවා. එහෙම අඩු කිරීමක් සිදු කරන්නේ ඒ ලකුණු මට්ටමෙන්ම ලකුණු නිකුත් කළොත් සිසුන් ගොඩක් දෙනෙක් ෆේල් වෙන හින්දා. මෙතෙන්දී ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි A1 B1 C1 වගේම S1 දෙන ලකුණු සීමාවන් වැඩි කරන්නේ නැහැ. අඩු කිරීමක් තමයි කරන්නේ. බොහෝ දුරට S1 35න් තමයි දෙන්නේ. එතකොට ගොඩක් ළමයි ෆේල් වෙනවා නම් 34 31 වගේ අඩු කරලා දීලා බලනවා. ඒ අදාළ සමත් සිසුන් ප්‍රතිශතයක් ලැබෙන විදිහට එනකම්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මං සමුගන්නවා. ස්තුතියි.